හායි! අද මම ඔයාලට අරගෙන ආවේ ගොඩාක් රස වගේම ගුණ නිවිති කරි එකක රෙසිපි එකක්. මේ රෙසිපි එක මම මීට කලිනුත් දීලා තියෙනවා. හැබැයි අද හදන්නේ ටිකක් වෙනස් විදිහකට. එදා මම මේක හැදුවේ බ්ලෙන්ඩ් කරලා. අද මම හදන්නේ හීනියට කපලා. ඉතින් මුලින්ම බේබි ස්පිනාච් එක මේ විදිහට හීනියට ටිකක් කපා ගන්න ඕනේ. එතකලම බීලුණු ගෙඩි භාගයක්, අමු මිරිස් කරල් එකක්, සුදු ලුණු බිකි දෙකක් විතර අරගෙන මේ විදිහට හීනියටම ලියා ගන්න. සාමාන්‍යයෙන් ගොඩක් අය නම් නිවිති කන්න අකමැතිනේ. ඉතින් ඔයාලා මේ කරි එක හදලා බලන්නකෝ. ඔයාලට රොටි එක්ක හැමත් කන්න පුළුවන්. හරියම රසයි මේක. ඔක්කොම කපලා කරලා ඉවරනාට පස්සේ පෑන් එකක් ලිපේ තියාගෙන ඒකට තෙල් ටිකක් එකතු කරගෙන තෙල් ටිකට අබ ඇට ටිකක් සුදු ටිකක් එකතු කරගන්නවා. ඒ ඇට ටික පුපුරාදී ඒකට සුදු ලුණු, බීලුණු, අමු මිරිස් එකතු කරලා ටෙම්පරාදු කරගෙන අපි අර කපාගත්ත නිවිති ටික එකතු කරගන්නවා. ඊට පස්සේ මේකට ලුණු කුඩු ටිකක්, අමුතුණු පහ කුඩු ටිකක්, කහ කුඩු ටිකක් විතරයි එකතු කරගන්නේ. ඒ ටික එකතු කරගෙන මේ නිවිති එක හොඳට වහලා තඹ ගන්න වතුර ටික හිඳිලා යනකම්ම. ඉතින් ඔයාලා මේ නිවිති කරි එක හදලා බලන්න ගොඩාක් රසයි. ඔයාලා කාලා තියෙනවා නම් අලකොල එක්ක රොටි. ඉතින් මේකත් ටිකක් ඒ හා සමාන කරි එකක්. ගොඩක් රස ගුණ කරි එකක්. එහෙනම් මගෙන් එන්න. බයි.